බඩගිනි නේද? මොන හරි කනවද? Welcome to තඩියයි කොලයා YouTube channel. අද ගෙනත් තියෙනවා සුපිරි බිරියානියක්. ඉතින් මේක මට යාළුවෙක් කිව්වා සුපිරි කියලා. අපි බලමු මේක ඒ කියපු තරම් හොඳයිද කියලා. කාලෙකින් බිරියානියක් ගෙනාවේ. අපි දැන් මේක දිගහැරගමු. ඉතින් යාළුවෝ මේක තමයි පතන බිරියානිය. මේකට හම්බෙලා තියෙනවා chili paste, ඒ වගේම gravy, raita. ওই ටික තමයි අපිට හම්බෙලා තියෙන්නේ. क्वाड चिकन पीस තියෙනවා මේන් සයිස් එක හරි බරයි එකේ හොඳ weight එකක් තියෙනවා ඒ වගේම බිත්තරයක් තියෙනවා බාස්මති හාලක් තියෙන්නේ ඒක තමයි කියන්න දෙන විස්තර කටට කෙලවුණා මේ chicken තියෙනවා Thai chicken උයපුවා වගේම මොනවත් තියෙනවා අපි normal රස බලලා මේ ටික දාගමු ගති මේක නම් අතට එන soft හැලෙයි දන්න සුපිරියි මේක යාළුවෝ chili paste එක නෙමෙයි අර උඹලකට සම්බෝල අන්න ඒ සීන් එක තියෙන එක පොඩ්ඩයි මම මේක දාගන්න එක ඉතින් යාළුවෝ මේක තමයි පට්ට උස බුරියානියක් ග්‍රේවි එකක් තියෙනවා අපි දැනට මේ දෙක දාලා පොඩ්ඩක් try කරලා බලමු බිරියානියට gravy ඕන අනිවාර්යයෙන් chicken එක නම් තෙල් හොඳට සුපිරියට රෝස්ට් වෙලා තියෙනවා. අපි දැන් හරියටම බිරියානියේ යුනික් රස ගන්න තමයි මේ try කරන්නේ. මේ අම්මා සුපිරි gravy එක හොඳට thickness එකට තියෙනවා. මම ඊට අපිට බිරියානියක් කන්න ඕන වෙනවා chicken කෑල්ල. ද කෑල්ලක් කඩාගමු. හරිද? ඔන්න chicken හරි. raita ටිකකුත් දාගත්තා. බලකට සම්බෝල් ටිකකුත් දාගත්තා. බිත්තරේ කඩාගද්දි මෙන්න මේ විදිහට කහමදෙත් එක්කෙන්න කඩා ගන්න. මේ ටික හොඳට දැන් අනන්න ඕන. යාළුවනේ සමාව වෙන්න ඕන ලොකු අකරතැබ්බයක් වුණා වීඩියෝ කරන අතරතුර. මම සැකේට වගේ ඉහලා බැලුවේ වීඩියෝ එක වෙනවද කියලා. මගේ iPhone එකේ storage full වෙලා. කොතනින් නතර වුණාද කියන්න දන්නේ නැහැ. මම මේ ප්‍රමාණය දැන් කාලා ඉවරයි. හරිද? ඉතින් මෙතන ඉඳන් අපි වැඩේ කන්ටිනියු කරමු. මම තමයි එක ප්‍රශ්න එනවා. ඇත්තටම බිරියානිය කන්න පුළුවන්. තෙල් කෑල්ලට
මැලේ අච්චාරුවක් තිබ්බනම් දුවන්න දෙන්න තිබ්බෑ. කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ එහෙනම්. ග්‍රේවි එකක් මදි. ෆුල් පෝෂන් එක ග්‍රේවි දෙකක් දෙන්න අය. පුළුවන් නම් ගොඩක් වටිනා මේක බාස්මති හාලෙන් තියෙන හින්දා. මේ දවස්වල මාර හීට් එකක් තියෙන යාළුවනේ. මට යුසිල්ල නම් චිකන් ටික කාලා කට්ට කනකම්. ග්‍රේවි එකක් තිබ්බනම් කියලා වැඩක් නෑ. චිකන් එකත් අමුයි කියන්න නෑ. හොඳ තත්ත්වෙන් හොඳටම තියෙනවා. සුපිරියයි. හිර වෙන ගතියක් තියෙනවා. ග්‍රේවි එක තමයි පොඩ්ඩක් කේස්. ආතල් එකෙම කන්න තිබ්බ තව ග්‍රේවි එකක් තිබ්බ නම් කොහොම හරි අපි කමු.
චිකන් එක තියෙන හින්දා කෑව හැකි. ග්‍රේවි එතකොට ලොකුවට ග්‍රේවි ඕනේ. ලොකුවට බලපාන චිකන් එකේ අර ක්‍රිස්පි ගතියත් එක්ක වටේට තියෙන ෂේප්. ඉතින් යාළුවනේ මේක කන්න චුට්ටක් අමාරු තත්ත්වයක් දැන් නම් පෙන්නුම් කරනවා. මැසි කරදරයකට මුහුණ දුන්නා. කොහෙන් එනවද දන්නේ නැහැ මචල්ලා. වීඩියෝ එක පටන් ගන්න කන්නේ. කරගෙන යති රේංගා. හොඳ චිකන් කෑල්ලක් තියෙනවා. හොඳ චිකන් පෝෂන් එකක්. වද කාලේ මොකක්. චිකන් දශමයක්වත් තියන්න හොඳ නැහැ. ඔක්කොම කන්න ඕන. මෙපමණයි යාළුවනේ. කර හැකි සාධාරණයි මෙපමණයි. බත් පමණයි ඉතුරු. චිකන් රයිතා අනම්මන කිසිවක් නැහැ. මොනවා හරි ග්‍රේවි චුට්ටක් හරි තිබ්බා මේ ටිකත් ගහලා දාන්න තිබ්බා. ඒක වැඩක් නැහැ. ඒ උනට බිරියානි සුපිරි. කන්න හිතන ආස හිතන රසක් තියෙනවා. තව ග්‍රේවි පැකට් එකකුයි බිත්තර එකකුයි තිබ්බනම් තවත් හොඳයි කියලා හිතනවා. එහෙනම් ඉතින් යාළුවනේ තවත් මේ වගේ රස වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.